ආයිබෝන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ මෝගන් හවුසල්ගේ The Psychology of Money කියන පොත ගැන. මේ පොතේ තියෙන්නේ ඉතාමත් සරල හැබැයි ගොඩක් ඩීප් මෙසේජ් එකක්. ඒකේ කියනවා තමන්ව මූල්‍ය වශයෙන් සක්සස්ෆුල් කරන්න නැත්නම් ඔයාව පොහොසත් කරන්නේ තමාගේ බුද්ධිමත්කම නැත්නම් ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් නෙමෙයි. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ තමාගේ හැසිරීම නැත්නම් ෆයිනෑන්ෂල් බිහේවියර්. අපි හැමෝම මුදල් උපයනවා. සමහරුන් වැඩියෙන් උපයනවා, සමහරුන් අඩුවෙන් earn කරනවා. ඒත් අවසානයේදී තමා ෆයිනෑන්ෂලි ෆ්‍රී වෙනවද කියන එක ඩිසයිඩ් කරන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් බිහේවියර්ස් නැත්නම් ඔයාගේ හැසිරීම. සමහරුන් හිතනවා සක්සස්ෆුල් වෙන්න නම් නොලෙජ් එක ගොඩක් වැදගත් කියලා. ෆෝමියුලාස්, charts, investing tricks මේවා වැදගත් කියලා. නමුත් මෝගන් හවුසල් කියනවා සක්සස් වෙන්නේ නොලෙජ් එකෙන් නෙමෙයි බිහේවියර් එකෙන්. මේ Psychology of Money කියන පොතෙන් අපිට key lessons කීපයක් කියලා දෙනවා. Lesson number 1, no one is crazy. මුදල් ගැන හැම කෙනාම හිතන්නේ වෙනස් විදියකට. කෙනෙක්ට 70s recession එකේ ලොකු අලාභ වෙලා එයාට ඉන්වෙස්ට්මන්ට්ස් ගැන වැරදි අත්දැකීමක් තියෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඉන්න පුළුවන් ටෙක් බූම් එකෙන් ඉක්මනටම ගොඩ ගිහිල්ලා එයාට රිස්කි ඉන්වෙස්ට්මන්ට්ස් ඇට්‍රැක්ටිව් විදියට පේන කෙනෙක්. ඒකෙන් පේන්නේ අපේ ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් හැමෝන්ගෙම පසුගිය අත්දැකීම් වලින් බේස් වෙලා තියෙනවා කියලා. Lesson number 2, savings equals freedom. සේව් කරන එක කියන්නේ අද ලක්ෂරීස් කට් කරන එක විතරක් නෙමෙයි. සේවිංස් කියන්නේ ෆියුචර් එකේ තීරණ ගැනීමට තියෙන නිදහස ගන්න එකයි. අපේ රටෙත් බලන්න. සේව් කරන එක්කෙනෙක්ට ක්‍රයිසිස් එකක් ආව කියලා ලොකු ගැටලුවක් නැහැ. නමුත් සේවිංස් නැති කෙනෙක් මේ වගේ ක්‍රයිසිස් ආපු ගමන් ඉක්මනට බය වෙනවා. ඒක තමයි saving is freedom කියන්නේ. Lesson number 3, compounding is power. compounding කියන්නේ magic එක. පොඩි investment එකක්, පොඩි interest එකක්. but ගොඩක් කල් ගිහිල්ලා හැදලා බලද්දී unbelievable growth එක. ඇත්තටම Albert Einstein කිව්වේ compounding is the eighth wonder of the world. අපිට wealth build කරන biggest weapon එක තමයි compounding. Lesson number 4, wealth is invisible. flashy cars, branded clothes, luxury lifestyle කියන්නේ wealthy කියන එක නෙමෙයි. ඇත්තටම wealthy කියන්නේ ඔයා show off නොකර quietly build කරන investments. ඔයාලා දන්න billionaires-ලා තමාගේ lifestyle එක show off කරන්නේ නැහැ. ඒකයි ඔවුන්ගේ true wealth එක. එහෙනම් අපි සරලවම කිව්වොත් මේකයි මේ පොතේ තියෙන බලවත්ම පාඩම. මුදල් earn කරන එක හැමෝන්ටම කරන්න පුළුවන්. නමුත් මුදල් හොඳට manage කරන එක, තමාගේ ego එක control කරන එක, savings වැඩි කරගන්න එක, invest කරන එක, ඒක තමයි ඔයාගේ අනාගතය secure කරන්නේ. අපේ හැසිරීම, අපේ mindset එක, අපේ decisions, ඒකයි අපේ financial freedom එක successful කරන්නේ. ඒකයි අපේ financial freedom එක ගොඩනගන්නේ. උදාහරණයක් හැටියට අපි දෙන්නෙක්ව ගමු. පළවෙනි එක්කිනාට full financial knowledge එක තියෙනවා. හැබැයි එයාගේ ego එකකින් හින්දා එයා හැම වෙලෙම show off කරනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා එයා calm, discipline, savings mindset එක තමයි එයාගේ ජීවිතය අරගෙන යන්නේ. අවසානයේදී මේ දෙන්නගෙන් ගොඩ යන්නේ කවුද? disciplined එක්කෙනා. අන්තිම lesson එක, lesson number 5 and most important, control your ego. මිනිස්සුන්ව fail කරන්න ලොකුම හේතු සාධකය තමයි මේ ego කියන්නේ. කවුරුත් කැමති luxury lifestyle එකක් show off කරන්න. ඒත් ඒකෙන් Tamanට ලබා දෙන්නේ short term pride එකක් විතරයි. ඔයාගේ ego එක control කරොත් ඔයාට save කරන්නත්, invest කරන්නත්, real wealth build කරන්නත් පුළුවන්. අපි practical example එකක් බලමු. එක්කෙනෙක්ගේ salary එක වැඩි වෙලා එයා cars ගන්නවා, loans ගන්නවා, show off කරනවා. අනිත් එක්කෙනා calm වෙලා එයාගේ investments වැඩි කරනවා. පොඩි business එකක් build කරනවා, කුඩා properties වල invest කරනවා. අවුරුදු 10කට පස්සේ හැරිලා බලද්දී මේ දෙන්නගෙන් කවුද financially free වෙලා තියෙන්නේ? මම හිතන්නේ ඔයගොල්ලන්ට මේකට answer එක දෙන්න පුළුවන්. The Psychology of Money කියන පොතෙන් මට හම්බෙච්ච හොඳම පාඩම තමයි මේක. අපේ අනාගතය තීරණය කරන්නේ අද අපේ habits. අදම save කරන්න පටන් ගන්න. අදම ego එක control කරන්න. අදම compound කරන්න පටන් ගන්න. අද ගන්න කුඩා step එක හෙට massive financial freedom එකක් ගොඩනගයි.